මුල්ම වතාවට මේ වාක්‍ය අහනකොට අමාරු එකක්ද කොහෙද? කොහොමද අනේ මේ වාක්‍ය හදාගන්නේ? වගේ හිතුණට මේක හරිම ලේසි වාක්‍යයක්. ඒ වගේම නිතර දෙවේලේ පාවිච්චි වෙනවා. උදාහරණ කීපයක් අහන්නකෝ. එයා අඬන්න ඔන්න මෙන්න හිටියේ. මම බස් එකෙන් බහින්න ඔන්න මෙන්න හිටියේ. වහින්න ඔන්න මෙන්න තිබ්බේ. යම්කිසි ක්‍රියාවක් කරන්න ඔන්න මෙන්න හිටිය කියලයි මේ වාක්‍ය රටාවෙන් කියන්නේ. හරිම ලේසි. මාත් එක්ක මෙහෙමම පාඩම් කරගන්න. was were very about to. was were very about to. was were very about to සමග නිකම්ම නිකං ක්‍රියාව දාන්නයි තියෙන්නේ. I මම සහ ඒක වචන කට්ටියට was කියන වචනේ තෝරගන්න. we you they කියන ඕනෑම බහුවචන කට්ටියට were කියන වචනේ තෝරගන්න. මොකක්ද රටාව? was were very about to. මම බස් එකෙන් බහින්න ඔන්න මෙන්න හිටියේ. බස් එකෙන් බහිනවාට කියන්නේ get off the bus. මට නම් මොකක්ද දෙන්නේ? මම නම් මොකක්ද දෙන්නේ? was නේ. එහෙනම් පැටර්න් එක මොකක්ද? was were very about to. I was very about to get off the bus. Oh my god. I was very about to get off the bus. I was very about to get off the bus. එයා අඬන්න ඔන්න මෙන්න හිටියේ. අඬනවාට කියන්නේ cry කියලා. එච්චර තමයි ඕන වෙන්නේ. She was very about to cry. She was very about to cry. She was very about to cry. ඔයා මේ වාක්‍ය හදද්දී හොඳට ශබ්ද නගලා කියන්න. මොකද හොඳට කියන්න තමයි පුළුවන් වෙන්න ඕනේ. වහින්න ඔන්න මෙන්න තිබ්බේ. දැන් වහිනවා කියලා කියද්දී පුද්ගලයෙක් නැහනේ. එහෙනම් it කියන subject එක තමයි ගන්න ඕනේ. It was very about to rain. It was very about to rain. මම ඔයාට දඬුවම් කරන්න ඔන්න මෙන්න හිටියේ. ඔයාට දඬුවම් කරනවාට කියන්නේ punish you. එහෙනම් අයිමනේ subject එක වෙන්නේ. was pattern එක මොකද්ද? was were very about to සමග නිකම්ම නිකං ක්‍රියාව. I was very about to punish you. I was very about to punish you. ඒගොල්ලෝ අපිව රවට්ටන්න ඔන්න මෙන්න හිටියේ. රවට්ටනට ලස්සන එකක් දෙන්නම්කෝ. deceive මුලා කරනවාට කියන වචනේ. අපිව මුලා කරනවාට කියන්නේ deceive us. they බහුවචනයි. they were තමයි එන්න ඕනේ. they were very about to deceive us. they were very about to deceive us. හරිම ලේසි නේද? යම් කිසි ක්‍රියාවක් කරන්න ඔන්න මෙන්න හිටියේ කියලා මේ පැටර්න් එකෙන් කියන්නේ was were very about to සමග නිකම්ම නිකං ක්‍රියාව. එහෙනම් ලස්සනට කල්පනා කරලා ඔයාගේ වාක්‍යකුත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඔයාට ඒ හැකියාව තියෙනවාමයි. ඒත් එකම ඔයාගේ ලස්සන නම අපිට ඉක්මනට WhatsApp කරන්න. ඔයාගේ ඉංග්‍රීසි කවදාවත් දැනුන්නේ නැති comfortable විදිහකට හදලා දෙන්න unprecedented ලස්සන plan එකක් අපි ගාව තියෙනවා. අපි අපේ plan එක දවසක් ගානේ සම්පූර්ණ සැලසුමම ඔයාට 100% විනිවිද භාවයෙන් යුතුව ලබා දෙන්න. කියවලා බලන්න වටිනාකම දැනේ. මුල්ම දවස් 8ටම ඔයාලට සම්බන්ධ වෙන රුපියල් 1000ක් කියන පුංචි පුංචි ආයෝජනයේට මේ ප්‍රෝග්‍රෑම් එකේ දවස් 20 ඔයා අපිත් එක්ක සාර්ථකව ගමන් කරාම ඔයාලට තේරෙයි ඉංග්‍රීසි නම් මොනවාද? මට දැන් හැම දෙයක්ම පුළුවන් කියලා. මොකද ඔයා සහ ඉංග්‍රීසි අතර තියෙන හුරුපුරුදු බව අපි මුල්ම දවසේ ඉඳලා ඉංග්‍රීසි වලින් ඔයාව කතා කරවලා ගොඩනගනවා. ඒත් එක්කම ඔයාට ඔයාගේ ජීවිත කාලය අවශ්‍ය වෙන සියලුම understanding එක මම ලස්සනට ලබා දෙනවා. එන්න මේ පැත්තට I always teach you the exact convenient way. I feel English මම ඔයාලට නිරන්තරයෙන්ම කියලා දෙන්නේ උගන්වන්නේ මට ඉංග්‍රීසි දැනෙන එම පහසු ක්‍රමයම. එහෙනම් ඔයාට ජයම වේවා.